අපි දැන් යන්නේ ඇත් පොකුණ බලන්න. මේ වටපිටාව මෙතන සමහර විට පොකුණක් තියෙන්න ඇත්තේ. ජම්පුරට තියෙනවා වට කරලා. දන්නේ නැහැ මොකද්ද කියලා නම්. මෙතනින් අපි යමු ඇත් පොකුණ බලන්න. හිතා ගන්න බෑ මෙහි තියෙන නටමුන් දැක්කම මොනවද කියලාවත් මට නම් හිතා ගන්න බෑ. මේ ඇත් පොකුණ අක්කරයක විතර පොකුණක් පේනවද? මෙන්න මෙතන තියෙන ඇත් පොකුණ. එතන මේ පොකුණ තමයි. මෙතන තියෙනවා ඇත් පොකුණ. භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා වූ මෙම ප්‍රධාන පොකුණ විවාහ පූර්ව වර්ෂ 1යි වර්ෂ විවාහ වර්ෂ 11යි සියවස් පූර්ණ සංස්කරණ ගන්න පේන්නේ කිය. මොකද ගන්න මාස පොත පොකුණ විය හැකිය. ඒක මා තේරෙන්නේ හරියට මාස පොත පොකුණ විය හැකිය. අවට ජලාශ වලින් දියගෙන එන උමන් මාර්ග මෙන්ම මෙයින් දිය පිට කරන මාර්ගද හමු වී ඇත. ඔලිම්පික් පිහිනුම් තටාකයක් මෙන් සිය ගුණයක් විශාල මෙහි දිග පළල මීටර 150 වැඩි කිරීම 53කි. එතකොට මෙතනත් මොකද්ද තියා මෙව්වා මේකෙන් දියගෙන එන උමන් මාර්ගයක්. මෙතනින් දියගෙන එන උමන් මාර්ගය මේකට පේනවද? මෙතනින් වැක්කිරිලා උමන් මාර්ගයක් තියෙනවා මෙන්න. මෙතනින් පඩි පෙළක් තියේ. ගොඩක් ජම්බුර ඇති, ගැඹුර ඇති. හරිම ලස්සනයි. භික්ෂුන් වහන්සේලාගේ සියලුම ජල අවශ්‍යතා සඳහා මුරුපු තියා. නෑ. කතාවක් හරි. දාන දාපු බත්තරුව. ඒක තියෙන්නේ අතන අර තියෙන්නේ එහා පැත්තේ. මෙතන මේ ගහට එහා පැත්තේ මෙතන මේ. අපි යනවා. මෙතන 2200 අක්කරයක විතර තියෙනව නේද? අක්කරයකනේ.
අකර දෙකක්. ෂෝන්නේ. දැන් නාන්න පුළුවන් නම් කොහොම මේ හිතන්නේ? ජම්බුර ඇතිනේ. ගැඹුර ඇතිනේ. ජම්බර නෙමෙයි දැන් වතුර පිරිසිදු කරන්න ක්‍රමයක් නෑනේ. අර අතරින් දේවානම්පිය තිස්ස රජතුමාගේ තාත්තා හදපු බෑවක්. මෙතනින් කිලෝමීටර් කළුගල් බට. මෙතනින් එන්නේ කියන්නේ නේ. මේක ගැඹුරු ඇති ගොඩක් නේ. ගැඹුරද? අම්මේ. අම්මෝ. මෙන්න මෙතනින් තමයි වැවකින් වතුර එන්නේ. මේ ඇතුලෙන් මේ දාලා තියනවලු කළුගල් බට. අර තියෙන දෙපා දෙක. ඇත් පොකුණ නමින් හැඳින්වෙන සුවිසල් පොකුණ කෘතිමව නිර්මාණය කරන ලද පුරාණ ලෝකයේ විශාලතම පොකුණ ලෙස සැලකේ. දිගන් මීටර් 159ක්, පළලින් මීටර් 53ක් සහ ගැඹුරින් මීටර් 10ක් පමණක්ද වේ. අබේගිරි විහාර සංකීර්ණයේ වැඩ වාසය කළ භික්ෂුන්ගේ පරිහරණය සඳහා මේ නිර්මාණය කර ඇත. මාවත් බැහැගෙන යන්න තියෙන මේ මාලිගාව වගේ තිබිලා තියෙනවා. රජ මාලිගාවක්. රජ මාලිගාවක් නෙවෙයි මේ භික්ෂුන් වහන්සේලා ගේ කුටි ආවාස ගෙවල් මේ හැමතැනම තිබිලා තියෙන්නේ. අතන බත්වරුව භික්ෂුන් 5000කට කියන්නේ මේ හැමතැනම කුටි තමයි තිබිලා තියෙන්නේ. මහරහතන් වහන්සේලා වැඩ ඉඳලා තියෙන්නේ. මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා මේ ආපු ස්ථානේ තමයි මේ ඇත් පොකුණ. විශාලතම ලෝකේ විශාලතම පොකුණල්ලු. කුටි හැම තැනම ඉදි කරලා තියෙන්නේ. මේ කුටියක් මෙතන සඳකේ පහන වගේ පොඩි කැටයක් දාපු ආකෘතියක් වෙන්න ඇති සඳකේ පහන වගේ.
මේ මෙන්න මෙතන තමයි තියෙන්නේ ජලය පිට කරන අයින් කරන පොකුණේ ජලය අයින් කරන තැන. එතන මම පෙන්නන්න. මේ පැත්තෙන් අර පොඩි පඩි පෙළට එහා පැත්තේ පොඩි ගල් කෑල්ලක් පේන්නේ. මොනරේ සීත තපිනවා. පේනවද? කණුවේ. ලෙස්සයි අරක්ක ලෙස්සයි. Lisan mana bawah deh? Hari-hari lagi. මෙතනින් තමයි මේ වතුර පිරිසිදු අපිරිසිදු ජලය අයින් කරන්නේ. මේ තියෙන්නේ මෙතන. පොඩි පාරක් තියෙනවා. අපි දැන් පාරට වැටුණා. පැත් පොකුණෙන්. කොච්චර බැරුවත් ඒව ඉවර කරන්න බෑ මේ හැමතැනම. මෙතනත් පොකුණක් වගේ තමයි වට කරලා තියෙන ලොකු වලක්. සමහර විට කැණීම් කරපු තැනක්ද දන්නේ නැහැ.